හරි. මුල්ම එක C4 English opening එක knight F6 black. Second move එක knight C3 E5. තුන්වෙනි move එක knight F3 ඊළඟට black D6 අදිනවා. ඊට පස්සේ D4. මෙතනදී පුළුවන් blackට එක්ක pawn E4 වලට push කරන්න පුළුවන් නැත්නම් cut කරන්න පුළුවන්. game එකේ නම් මෙයා කරලා තියෙන්නේ cut කරලා තියෙනවා. ඊට පස්සේ knight cut D4. ඊළඟට black bishop එක Fiangelo කරනවා. Fiangelo කරනවා කියන්නේ සාමාන්‍යයෙන් bishop එක මෙතන G7 වලින් හරි G2 වලින් හරි B2 වලින් හරි B7 වලින් ගන්නවා නම් අපි ඒකට කියන්නේ Fiangelo කරනවා කියලා. හරි. එතකොට bishop Fiangelo කරනවා මෙතනදී ඒක කරන්න ඕන හින්දා මෙයා G6 අදිනවා. ඊට පස්සේ සුදු එක්කෙනත් කරන්න G3 වලට pawn අදිනවා bishop Fiangelo කරන්න. කොහොමත් English opening එකේදී තියරි වලම තියෙනවා බිෂොප් ඔතනින් ගන්න කියලා. ඒ කියන්නේ G2 වලිනුයි G7 වලිනුයි. ඒක හින්දා සාමාන්‍ය මේ මූව්ස් ටික ඕපනින් එකේදී ඇදෙනවා. ඊළඟට බිෂොප් අදිනවා D7. ඊට පස්සේ බිෂොප් G2 මෙතන ඇටැක් කරනවා B7 කොටුවට knight C6. ඊට පස්සේ white castle. ඊට පස්සේ bishop G7. knight cut C6. මේක හොඳම ඇදීමක් කියලා කියන්න අමාරුයි. එහෙම නරක ඇදීමකුත් නෙමෙයි. මෙයා පීසස් ටික එක්ස්චේන්ජ් කරලා මෙයා try කරනවා white ටිකක් පීසස් ටික එළියට අරගෙන මොකක් හරි plan එකක් තියෙනවා white එක inside එකට attack කරන්න ඕක හින්දා knight කරදර හින්දා knight අයින් කරන්න ඇති. bishop cut C6 ඊළඟට knight D5. ඊට පස්සේ knight cut D5. අපි ඉස්සෙල්ලා උතනට ගමන් බැලුවා මේ දෙවෙනි පාර. ඊට පස්සේ C cut D5. දැන් bishop ගේ diagonal එක වැහුණා මේ bishop ටත් attack. bishop ආයි back කරන්න වෙනවා bishop D7. හරි. ෆස්ට් මූව් එක මේ ගේම් එකේ E4. එතකොට black ඇදලා තියෙනවා C5. මේකට අපි කියනවා Sicilian opening එක. E4 C5 Sicilian. ඊළඟට knight C3. ඊළඟට pawn D6. ඊළඟට D4. C cut D4. අපිට knight ගෙන් කපන්න පුළුවන් D4 වල pawn ව. ඊට පස්සේ knight F6. knight C3. ඊළඟට A6. A6 අදින්නේ මෙතන bishop check කරන එක නවත්තන නැත්නම් knight එන එක නවත්තන්න තමයි A6 අදින්නේ. ඒක theory move එකක්. bishop G5 ඊළඟට E6 F4 knight BD7 queen F3 queen C7 long castle කියන්නේ coincide castle කියන එක B5 bishop D3 bishop B7